ආයිබෝන් ඔබ සියලු දෙනාටම මම දම්ප්‍රිය ගුණවර්ධන අපි පසුගිය වීඩියෝ පාඩම් මගින් කතා කරා හොඳ දරුවන් සහ නරක දරුවන් පිළිබඳව. ඉන් පසුව අපේ ගුරුතුමියන්ලා ඒ වගේම දෙමව්පියන්ගෙන් විශේෂ විමසීමක් ලැබුණා මේ නරක ළමයි සම්බන්ධව විශේෂයෙන්ම වීඩියෝ පාඩම් කීපකින් තොරතුරු ලබා දෙන්න කියලා. ඉතින් ඒ අනුව විශේෂයෙන්ම හොඳ සහ නරක දරුවන් කියන වීඩියෝ පාඩම් වලට අමතරව විශේෂයෙන් කතා කරන්න හිතුවා නරක ළමයි. එහෙම නැත්නම් අපි නෝටි ළමයි කියලා කියන්නේ නේද? ඒ ළමයි සම්බන්ධව. අපට පුළුවන් ද ළමයි වෙනස් කරන්න? ඔව් පුළුවන්. ඉතින් ඔබට මම පසුගිය හොඳ ළමයි සහ නරක ළමයි වීඩියෝ වලිනුත් ඒ ගැන කතා කරා. විශේෂයෙන්ම මම ට්‍රේනර් කෙනෙක් විදියට, ලෙක්චරර් කෙනෙක් විදියට සහ පසුගිය කාලේ වර්ෂ ගණනාවක් තිස්සේ කරපු විවිධ පර්යේෂණ විශේෂයෙන්ම මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳව කරපු විවිධ පර්යේෂණ අනුව සහ ජාත්‍යන්තරයෙන් අපට එකතු කරගත හැකි බොහෝ වැදගත් වටිනා රිසර්ච් රිපෝට්ස් අනුව අප විශේෂයෙන්ම ලර්නින් චැනල් මේ YouTube නාලිකාවේ ප්‍රධාන අරමුණ අලුත් දේවල් අපේ රටට දරුවන්ගේ සංවර්ධනයට විශේෂයෙන්ම ගුරුවරුන්ගේ සංවර්ධනයට ගුරු පුහුණු වැඩසටහන් සහ ළමා සංවර්ධන වැඩසටහන් පැවැත්වීමට සහ ඒකට අදාළ අලුත් දේ අලුත් දැනුම බෙදා දීම. ඉතින් ඒ අනුව විශේෂයෙන්ම අද මේ වීඩියෝවෙන් බලාපොරොත්තු වෙන්නේ නරක දරුවන් පිළිබඳව කතා කරන්න. ඉතින් ඔබ දන්නවා විශේෂයෙන්ම දෙමව්පියන් ගුරුවරුන් අපි හැමෝම දන්නවා දෙමව්පියන් වීම තමයි මේ සමාජ සංස්ථාව තුළ අපිට තිබෙන ඉතාම හොඳ එක පැත්තකින් ගත්තොත් එහෙම සමාජීය වගකීමක් අනිත් පැත්තෙන් ඒ වගේම අපිට හොඳම රැකියාව කියලා කියන්නත් පුළුවන් නේද? being a parent is the best job in the world කියලා මම මෙතන දාලා තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ සමහර අයට මේක ඉතාම පීඩාකාරී වෙන්න පුළුවන්. සමහරට හරිම වදයක් වගේ දැනෙන්නත් පුළුවන්. ඇයි සමහර පුංචි දරුවෝ එක කාලය ගත කරන්න ඉතා අපහසුයි. සමහරලාට පුංචිම කාලේ සමහරලාට දරුවා ඉපදිලා මාස කිහිපයකින් සමහරට රැට නිදාගන්න එක, අවේලාවට නිදාගන්න එක, අවේලාවට ඇහැරිලා ඉන්න එක මේ වගේ සරල දේවල් එක්ක පසු කාලීනව ඉතාම අපහසු විවිධාකාර අත්දැකීම් ලබනවා සමහර දෙමව්පියෝ. එතකොට හිතෙනවා නේද? දෙමව්පියන් උනේ ඇයි කියලාත් හිතෙනවා. නමුත් අපි දන්න දෙයක් තියෙනවා. මොකද්ද? අලුත් පර්යේෂණ සොයා ගැනීම අනුව මේ දෙමව්පියන්ට සහ ගුරුවරුන්ට කළ හැකි දේවල් තිබෙනවා. දරුවන් වෙනස් කරන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම මේ පාඩම් ඔස්සේ මම ජාත්‍යන්තරයෙන් ගත හැකි දේවල් ඒ වගේම ලංකාව තුළින් අප කරපු විවිධ පර්යේෂණ ඇසුරින් ලබාගත් තොරතුරු මත කතා කරන්නට දැනුවත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එහෙනම් අද මේ කෙටි වීඩියෝ තුළ මම ආරම්භයක් ගන්න ඒ සඳහා පසුබිම කතා කරන්න කැමතියි. දැන් අපි ඇයි මේ දරුවා නරක විදියට හැසිරෙන්නේ? අපි why how what කියලා හිතුවොත් මේවට උත්තර තියෙනවද? yes උත්තර තියෙනවා. කෙසේද කුමක්ද කියලාත් උත්තර තියෙනවා. මම ඉදිරි වීඩියෝ වලිනුත් මේ සම්බන්ධව සරල උදාහරණ අරගෙන ජාත්‍යන්තරිනුත් ගත්ත දේවල් එකතු කරගෙන කරුණු කාරණා පැහැදිලි කරන්න. එහෙනම් අපි මුලින්ම ගත්තොත් මේ දරුවෝ හැසිරීම සම්බන්ධව කතා කරනකොට ඔබ දන්නවද පුංචි දරුවෝ හැමෝම අපි එක විශේෂ කොටසක් අපිට නිරීක්ෂණය වෙනවා ඒගොල්ලන්ගේ හැසිරීම් රටාවලින් behavior එකෙන්. හැබැයි අපි පර්යේෂණ වලින් පැහැදිලි වෙන දෙයක් තමයි සෑම දරුවෙක්ම කුමක් හෝ අවස්ථාවක අප අනුමත නොකරන දේවල් කරනවා. එයාගේ වර්ධනයත් එක්ක එයා ලබන අත්දැකීම් එක්ක බොහෝ වෙලාවට ඒගොල්ලෝ බොහෝ දේවල් පරීක්ෂා කරනවා. උන් වැඩිහිටියන්ව පරීක්ෂා කරනවා. ඒගොල්ලෝ ඇසුරු කරන අය පරීක්ෂා කරනවා. එපා කියන දේවල්, කරන්න කියන දේවල්, ඒවල මේ නීති රීති සීමාවන් අඳුනගන්න බලනවා, ඒවා උල්ලංඝනය කරන්න බලනවා, ඒක කරනවා. හැබැයි එය දෙමව්පියන්ගේ ගුරුවරුන්ගේ මඟ පෙන්වීමට එහා ගිය දෙයක් නම් ඒක නිතර වෙනස් වෙනෝ නම් අන්න ඒක ප්‍රශ්නයක්. එතකොට තමයි අපිට පේන්නේ මේ දරුවා නරක දරුවෙක් කියලා.
අපිට පේනවා මේ දරුවා නරක දරුවෙක් වැරදි වැඩ කරනවා. මේ ළමයා පාලනය කරන්න බෑ, හදන්න බෑ කියලා දැනෙන්නේ එතකොට. එහෙනම් ඒ සීමාව ඉක්මවා යෑම තමයි ඇත්තටම ප්‍රශ්නයක් කියලා අපිට බලන්න වෙන්නේ. එහෙමනම් ඒ ප්‍රශ්නයට උත්තර හොයාගන්න පුළුවන්ද? පුළුවන්. විශේෂයෙන්ම වර්තමාන පර්යේෂණ වලින් කියන දෙයක් තමයි මේ මිනිස්සයා එහෙම නැත්නම් මේ පුංචි දරුවෝ මේ දරු-දැරියන් අපට විශේෂයෙන්ම වෙනස් කිරීමකදී අපට ඉගෙන ගන්න වෙනවා දැනුවත් වෙන්නට වෙනවා ප්‍රධාන කාරණා තුනකින්. පළවෙනි එක තමයි මේ දරුවාගේ අපට වෙනස් කිරීමට කළ හැකි ශාරීරික බලපෑම් තිබෙනවා. වෙනස් කරවීමට නරක පුරුදු හොඳ පුරුදු බවට පත් කරන්නට. ඒ වගේම අපට කළ හැකි මානසික බලපෑම් තිබෙනවා වෙනස් කරන්න දරුවා. ඊළඟට තුන්වෙනි කාරණේ තමයි පෝෂණයෙන් දරුවාව වෙනස් කරන්න පුළුවන්. එහෙනම් මේ ප්‍රධාන කාරණා තුන ෆිසිකල් එෆෙක්ට්ස් අපිට දාන්න පුළුවන්. මෙන්ටල් එෆෙක්ට්ස් අපිට දාන්න පුළුවන්. නියුට්‍රිෂන් එෆෙක්ට්ස් අපිට දාන්න පුළුවන්. මොකටද කුමක් අරබයාද? දරුවන් වෙනස් කරවීම සඳහා. එය කළ හැකි. එහෙමනම් අප ඉදිරි වීඩියෝ වලින් තවදුරටත් මේ පිළිබඳව සරලව ඉගෙන ගමු. මම හිතනවා ඒ හරහා ඔබට පුළුවන් වෙයි බොහෝ දරුවෝ වෙනස් කරගන්න. ඉතින් අපි මේ පළවෙනි වීඩියෝවෙන් ඔබට කෙටි අදහසක් දෙනවා නම් දරුවන් වෙනස් කර ගැනීම සම්බන්ධව පළවෙනි කාරණේ තමයි දෙමව්පියන් සහ ගුරුවරුන් දරුවන්ට සීමාවන් සැකසීම set limits මේවා ගැන අපි ඉදිරි වීඩියෝවෙන් වැඩිදුර කතා කරමු. අඛණ්ඩව සලකන treat අපි කියනවා consistently දරුවෙකුට එක එක වෙලාවට එක එක විදිහට සලකන්නේ නැතුව අඛණ්ඩව සැලකීම. ස්වාධීනත්වයක් දෙන්න බලන එක. ගෙදරදී පාසලේදී. ඒ වගේම විශේෂයෙන්ම මේ කාරණේ රූපවාහිනී, ජංගම දුරකථන, පරිගණක ඒ ඇසුරේ ඉන්න කාලය සීමා කිරීමට යම් යම් බාධක පැනවීම limit screen time ප්‍රතිවිපාක යමක් වැරදි වැඩක් කරාම තමන්ට සිද්ධ වෙන අත්දකින්නට සිදුවෙන ප්‍රතිවිපාකත් ලැබිය යුතුයි දැනිය යුතුයි ඒ පිළිබඳව අපි කතා කරමු ඉදිරියේදී ඒ වගේම සමහර ළමයි එයාලගේ මේ කෝපය ප්‍රකාශ කිරීම හරහා දෙමව්පියෝ කොහොමද ප්‍රතිචාර දක්වන්නේ සමහර දෙමව්පියෝ සමහර ගුරුවරු සමහරලාට පසුබහින්න පුළුවන් ඒකට බය වෙන්න පුළුවන් ළමයා කියන දේ කරන්න පුළුවන් ඒතකොට ළමයා දන්නවා මම කෝප ප්‍රකාශ කරාම කෑ ගැහුවම මට මේ දේ ලැබෙනවා මේ දේ කෙරෙනවා නමුත් ඒවා කොහොමද විද්‍යාත්මකව පාලනය කරගන්නේ අපි ඔය පිළිබඳව කතා කරමු තවත් දේවල් තිබෙනවා සරලව ගත්තොත් සමහර දේවල් අපි දරුවෝ යම් විදියට වාචිකව ප්‍රකාශ කරනවා වාචික නොවන ආකාරයට අපි කියන්නේ verbal non verbal කියලා ඒ ආකාරයට අදහස් ප්‍රකාශ කරන ඒවට attention එක දීම සහ සවන් දීම listen මේ කාරණා දෙකත් ඉතා වැදගත් ඒ වගේම ඉතා වැදගත් සහ මේකත් බොහොම විවිධ මත ප්‍රකාශ වෙලා තිබෙන මේ කාරණාවටත් මේ කෑ ගැහිම ළමයි ප්‍රතිචාර දක්වද දරදඬු වීම ඒක කොහොමද දෙමව්පියන් ගුරුවරුන් භාවිතා කරන්නේ දරුවව වෙනස් කරන්න ඒකත් ඉතා වටිනා තොරතුරු ටිකක් තියෙනවා අපිට ඉගෙන ගන්න ඊළඟට නිතිපතා චර්යාවක් හදන එක එහෙම නැත්නම් රූටින් එක ඩේලි රූටින් එක දරුවාගේ ක්‍රියාවලියක් පිළිවෙලක් සකස් කිරීම ඒක විශේෂයෙන්ම නිවසින් සහ ඉන්පසුව පාසල නැත්නම් පෙර පාසල තුල මෙන්න මේ විදිහට අපට දරුවා වෙනස් කළ හැකි ඉතාම වටිනා කරුණු කාරණා තිබෙනවා ඒකට විද්‍යාත්මකව කළ හැකි ක්‍රියාකාරකම් තිබෙනවා වැඩසටහන් තිබෙනවා සහ දරුවාව මෙහෙව ගන්න පුළුවන් උපක්‍රම තිබෙනවා අපි ඒව ගැන ඉගෙන ගමු අවසාන වශයෙන් කිව්වොත් දැන් දරුවෙක් වැරදි විදියට හැසිරෙනකොට මොකද වෙන්නේ අම්මා හෝ තාත්තා පාසලේ ගුරුවරයා දක්වන ප්‍රතිචාරය ඉතාම වැදගත්. ප්‍රතිචාරය අනුව තමයි එයා තීරණය කරන්නේ ඒ විදියට ඉදිරියේදී හැසිරෙනවද නැත්නම් ඒ හැසිරිච්ච විදිය නතර කරගන්නවද කියලා. ඉතින් ඒක දරුවට කරන්න පුළුවන් ලොකුම බලපෑම පළවෙනිම අවස්ථාව දෙමව්පියන් ඊළඟ අවස්ථාව ගුරුවරුන්. එහෙනම් මේක කළමනාකරණය කරගන්න. විශේෂයෙන්ම දරුවෙක් නරක හැසිරීම රටා පෙන්නද්දි චිත්ත වේග කළමනාකරණය කරගන්න. ඒ වෙලාවේ මේකට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? මේ සංසුන්ව සිටීම සහ පාලනය කිරීමත්, ඒ වගේම ඇහුම්කන් දීමත්, පිළිගැනීමත්, ඒ වගේම එයාගේ දෘෂ්ටි කෝණයෙන් එයා බලන විදියට
ඇහුම්කන් දීලා ඒක වෙනස් කරව ගන්න එක ඉතාම වැදගත්. එක හෙලා විරුද්ධ වීම නැත්නම් දඬුවම් දීම නෙමෙයි අප එයා දක්වන ප්‍රතිචාරය තේරුම්ගෙන එයාගේ දෘෂ්ටි කෝණය අපි කියන්නේ දරුවාගේ සපත්තුවට බැස බැලීම. අපි එම්පති කියලා කියන්නේ. ඒ තුල අපට පුළුවන් ඒකට බේතක් දෙනවා වගේ ඒකට කොහොමද අපේ ඇක්ෂන් එකට රියැක්ෂන් එක දක්වන්නේ කොහොමද කියන එක හදාගන්න. ඉතින් එහෙනම් විශේෂයෙන්ම මේ දරුවන් වෙනස් කරන්න පුළුවන්. හැබැයි ඒකට නව දැනුම, නව ක්‍රමවේදයන් හදාගත යුතුයි. මෙයා හදන්න බෑ කියලා පැත්තකට කරන්න බෑ. එහෙම වුණොත් ඒ දරුවා අනාගතේ සමහරට සමාජයට පවා විශාල බලපෑමක් කරන බොහොම අපි කතා කරන හොඳ බලපෑමක් නෙමෙයි. සමාජයට අනර්ථකාරී බලපෑමක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා එහෙනම් විශේෂයෙන්ම අපි ඉදිරියට කතා කරමු. හොඳ සහ නරක දරුවන් වීඩියෝ පාඩම වෙනම මම ඉදිරියට ගෙනියනවා. ගුරුවරුන් විශේෂයෙන්ම ඉලක්කගත වැඩසටහන් පාඩම් මාලාවක්. ඒ වගේම මේ නරක දරුවන් පාඩම් මාලාව විශේෂයෙන්ම වීඩියෝ පාඩම් මාලාව බලාපොරොත්තු වෙන්නේ ගුරුවරුන්ට සහ විශේෂයෙන්ම දෙමව්පියන්ටත් යම් අවබෝධයක්, අලුත් දැනුමක්, අලුත් දෙයක් එකතු කරන එක. ඉතින් එහෙනම් ලර්නින් channel මේ YouTube නාලිකාවේ ප්‍රධාන අරමුණ ළමයින් වෙනුවෙන්, ගුරුවරුන් වෙනුවෙන්, දෙමව්පියන් වෙනුවෙන් අලුත් දෙයක්, අලුත් අඩුපිරිවෙයකින් දැනුමක්, අවබෝධයක් ලබාගෙන අපේ දරුවන් හදන්න පෙළඹෙන එක, උදව් කරන එක. ඒකම විශේෂයෙන් මතක් කරන්න ඕන කාරණාවක් තිබෙනවා. ඉදිරි වීඩියෝස් ඔබට පහසුවෙන් බලන්නට පුළුවන්. මම වීඩියෝ එකක් අප්ඩේට් කර ගමන් ඔබ සබ්ස්ක්‍රයිබ් කරලා තිබ්බොත් පහලින් YouTube එකේ නාලිකාවේ පහලින් තිබෙන සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා එය ඔබට ඇක්ටිව් කරගන්න. එතකොට මෙවැනි වීඩියෝ ඔබට පාඩම් අප්ලෝඩ් කරපු ගමන් මම වීඩියෝ එකක් දාපු ගමන් ඔබට ඒ සම්බන්ධව පණිවිඩයක් ලැබේවි. ඉතින් එහෙනම් අද මේ වීඩියෝවෙන් විශේෂයෙන්ම නරක දරුවන් වෙනස් කරගත හැකි කියන මතය තවදුරටත් ප්‍රකාශ කරමින් අද වීඩියෝ පාඩම අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි නැවතත් ඉතාම ඉක්මනින් මේ වීඩියෝවේ දෙවන කොටසේ එහෙම නැත්නම් අද කතා කරපු ප්‍රධාන මාතෘකා කොහොමද ප්‍රායෝගිකව කරන්නේ කියලා ඉගෙන ගනිමු. එහෙනම් ඔබ සියලු දෙනාටම ආයුබෝවන්, ජය වේවා.